හෙලෝ යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් වෙනද වගේම අදත් ඔයාලට අලුත් අයිඩියා එකක් අරගෙන තමයි ආවේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ලක්සරි ටයිප් එකට කොහොමද බීඩ්ස් ඉයරින් සෙට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේකට අවශ්‍ය වෙන අයිටම් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක්. ඒකේ මම සිදුරු දෙකක් විදලා තමයි තියෙන්නේ. ඉතින් ඒ සිදුරු දෙක විද ගන්න නම් ඔයාට පුළුවන් මෙන්න මේ ඉයරින්ස් පින් එකම රත් කරලා ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකේ සිදුරු දෙකක් විද ගන්න. ඉතින් ඊළඟට මේ ඩිසයින් චේන්, ජම්ප් රින්, තව මේකට හෙඩ් පින් එකත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ 3mm gold pearl එක, glitter dust එක මේ ඔක්කොම පාවිච්චි කරන්න. දැන් අපි බලමුකෝ හදන විදිය. ඉතින් ඉස්සෙල්ලම මෙන්න මේ වගේ චේන් එකක් අරගෙන මේකේ කොටස් දෙකක් එකිනෙකට අමුණලා තියෙනවා. ඒකේ යටම කොටස අපි කපා ගන්න ඕන. අනිත් එකේ රවුම තියෙන්න ඇරලා. එතකොට අපිට මෙන්න මේ drop pearl එක රඳවන්න ලේසි නිසා තමයි එහෙම කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ head pin එකක් අරගෙන drop pearl එකේ සිදුර ටිකක් ලොකු වැඩි නිසා මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් 3mm gold full pearl එකක් ඇඩ් කරලා මෙන්න මේ වගේ ගම් චුට්ටක් ගාලා මේක මේ හෙඩ් පින් එක සිදුරට දාන්න. ඊට පස්සේ ඊට කලින් ඔයාලට පුළුවන් ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකේ ඉයරින්ස් පින් එක රඳවන තැන ගම් ටිකක් ගාලා පොඩ්ඩක් තියන්න අරින්න. මොකද ඔයාලා දැනටමත් දන්නවා B6000 ගම් එක කියන්නේ සාමාන්‍යයෙන් ලික්විඩ් වගේ, දීර වගේ ගම් එකක්. ටිකක් වෙලා ඇලවෙන්න යනවනේ. ඉතින් ඒක නිසා කලින් ගම් ටිකක් ගෑව කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට ඉයරින්ස් පින් එකත් ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකට ඇඩ් කරගන්නවා. මේ විදියට ඇටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ චේන් එකට මෙන්න මේ ඩ්‍රොප් පර්ල් එක සම්බන්ධ කරන එක විතරයි. ඉතින් ඉස්සෙල්ලම ඩ්‍රොප් පර්ල් එකේ අපි හෙඩ් පින් එක දාගෙන මෙන්න මේ විදියට අපි පුංචි රවුමක් හදාගන්න ඕන. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ටූල් එකක් පාවිච්චි කරලා ඒක කරගන්න. ඊට පස්සේ මෙන්න මේ චේන් එකේම පහළ කොටසක් තියෙනවා රවුම් කොටසක්. අන්නේ කොටසට ඔයාලට පුළුවන් මේක ඇටච් කරගන්න. එහෙම ඇටච් කරගෙන ඊට පස්සේ මේක තද කරගන්න. මේක අනිවාර්යයෙන්ම හොඳින් තද කරගන්න නැත්නම් මේක ගැලවෙන්න බලනවා. දැන් මේ තියෙන්නේ චේන් එකේ යටම කොටස හදාගන්න එක. ඊට පස්සේ ඔයාලට මේකේ බෝල පහක්. ඒ කියන්නේ pearl item. මෙන්න මේ ඔයාලට පේනවනේ white pearl තියෙනවා මේකේ pearl පහක් වගේ හිටින විදියට අරගෙන චේන් එක කපා ගන්න. මේ චේන් එකෙත් කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් උඩ හරියම කපා ගන්න. දැන් ඔයාලට මෙන්න මේ විදියට ජම්ප් රින්ග් එකක් අරගෙන මෙන්න මේ චේන් එකේ මෙන්න මේ රින්ග් එකට ඇටච් කරගෙන දැන් ඔයාලා ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකට මේක ඇඩ් කරගන්න ඕනි. මම කලින්ම කිව්වනේ සිදුරු දෙකක්ම විද ගන්න කියලා. ඉතින් මේ යටම සිදුරට තමයි මේක ඇටච් කරගන්නේ. දැන් මෙන්න මේ විදියට ජම්ප් රින්ග් එක ඔයාලා ගැලවෙන්නේ නැති විදියට හොඳින් තද කරගන්න වෙනවා. ඉතින් මේ විදියට තද කරගන්න ජම්ප් රින්ග් එක ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට ඩිසයින් චේන් එකත් මේ ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකටම තියලා අලව ගන්න. ඉතින් ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකට ඔයාලා මේ ඩිසයින් චේන් එක අලවද්දී අවශ්‍ය ප්‍රමාණයට අලවන්න. ඉන්නකො මම දැන් පෙන්නන්නම් මේ තියෙන්නේ ඩිසයින් චේන් එක. මේක ඔයාලට ගෝල්ඩ් කලර් එහෙම නැත්නම් සිල්වර් කලර් වලින් ගන්නත් පුළුවන්. දැන් මෙතන චේන් එකේ ගෝල්ඩ් කලර් මික්ස් වෙලා යන නිසා මම මේකට ගත්තේ ගෝල්ඩ් කලර් චේන් එකක්. ඉතින් මේක ගෝල්ඩ් කලර් මික්ස් නිසා මට මාරම පහසුයි. මොකද ලක්සරි ලුක් එකකුත් එනවා. ඇත්තටම මේ ගෝල්ඩ් and white මික්ස් වුණාම. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ සයිස් එකට කපාගෙන මෙන්න මේ විදියට අලව ගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙන්නේ රෝස් ෆ්ලවර් බීඩ් එකක් ඇඩ් කරගන්න. ඉතින් ඒකත් මෙන්න මේ විදියට ගම් ගාලා චුට්ටක් වෙලා තියෙන්න ඇරලා ඊට පස්සේ මේ බීඩ් එක හොඳට අලව ගන්න. හොඳට අතින් ටිකක් අද කරගන්න. එතකොට මේ ගැලවෙන්න බලන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන B6000 ගම් එකෙම මෙන්න මේ විදියට pearl එකේ ගම් ටික හොඳින් ගා ගන්න. ඊට පස්සේ ඔයාලා ළඟ පින්සලක් වගේ නැත්තම් මෙන්න මේ විදියට අතින් මේව කරගන්නත් පුළුවන්. මේ ආකාරයට කරගෙන ඉවර වෙලා දැන් තියෙන්නේ glitter dust එක මෙන්න මේ විදියට
පොඟවල ගන්න. ඉතින් ඔයාලට දැන් පේනවනේ මේක ලක්සරි ලුක් එකක්ම එනවා කියලා. මොකද ග්ලිටර් ටයිප් එකක් තියෙන නිසා. වව් ළමයි පේනවනේ ෆයිනල් ලුක් එක. ඉතින් ගෙදර ඉන්න චූටි යාළුවොත් මේක try කරලා බලන්න. ඔයාලට පුළුවන් නිහර ක්‍රොප් ටොප් එකෙන් item purchase කරන්න. මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. හැමෝම එහෙනම් පරිස්සමින් ඉන්න. bye bye.